මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ අතිගරු ජනාධිපතිතුමන් සහ ජනාධිපති ලේකම්තුමා සහ මේ ගැටලුව සම්බන්ධව කටයුතු කරන සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය සඳහා පමණයි කියලා තමයි මේ ඉස්සෙල්ලාම සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මගේ නාලිකාවේ වීඩියෝ නරඹන ලක්ෂ සංඛ්‍යාවක මේ ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී ඔබතුමන්ලාගේ කාරණිකව මම ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලලා වගකීම්තුන්ගේ අවධානය යොමු වෙනතුරු මේක ෂෙයා කරන්න කියන කාරණික ඉල්ලා සිටින අතර ඒ වගේම තමයි මේ ෂෙයා පාරෙන් ඔයාලට බොහොම පිංයි තියෙනවා. මොකද මේ මිනිස්සු උනිහිටිතෙන් අහිමි වෙලා දැනට තනින් තන ජීවත් වෙන මිනිස්සු. මොකද පසුගිය කාලේ ඔයාලා දන්නවා දීප්පා සුලිකුණාටුවෙන් වෙච්ච සිද්ධිය තමයි මේ ගම්මානයේ මිනිස්සුන්ට ඒ ගම තුල ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒකෙන් බාහිරව ඉඩම් කොටසක් දීලා මේ මිනිස්සු ගමින් පිට කරන්න හදනවා. ඉතින් නමුත් අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වෙනතුරු මේක මම හිතන්නේ ඔයාලගේ උදව් ඇතුව මේ වීඩියෝ එක ගෙන ගියොත් මම හිතන්නේ ඉතා ඉක්මනින්ම වගකීතු නිලධාරීන් සහ අතිගරු ජනාධිපතිතුමන් අතට පත් වෙයි කියලා හිතනවා. මොකද ඇත්ත වශයෙන්ම කියන සෑම අතින්ම ස්වයංපෝෂිතව ගමක්. නමුත් එක පැත්තකින් නායෑමකට ලක් වෙලා තියෙන නමුත් ගමේ නැගෙනහිර පැත්තෙන් තියෙන රජයේ රක්ෂිතයක් තියෙන ඒ රක්ෂිත කොටසෙන් ඒ හානියක් වෙන්නේ නැතුව ඒ මිනිසුන්ට නැවත ජනජීවිතයේ ගොඩ නගා ගැනීම සඳහා ඊට පහසුකම් දෙන්න පුළුවන්. නමුත් මේක රාජ්‍ය නිලධාරීන්ට පහළ මට්ටමේ නිලධාරීන්ට කරන්න බෑනේ. ඒ හින්දා තමයි මේ ඔයාලගේ ඉදව ඉල්ලලා ගරු ජනාධිපතිතුමාට මේක යොමු වෙලා ජනාධිපතිතුමා මේ මගින් මොන හරි යම් ඉක්මන් පිළිතුරක් ලබා ගැනීම අරමුණු තමයි මේ වීඩියෝ එක කරන්නේ. උඩත්තව 912 ग्राम सेवा वर्ष में प्रादेशिक लेखम कार्यालय मिनिपे हसलक बल प्रदेश තුල සිදු යහංගල්කන්ද නායාමෙන් සිදු අවතන් වූ පවුල් 100ක් පමණ මම හිතන්නේ අපි අයින් කරනවා කියන යෝජනාව දැනට ඉදිරිව තිබෙනවා. අපි දැනට මේ පවුල් 100ම අවතන් පවුල් වශයෙන් එක එක නිවස් වල කුලී නිවස් වල දැනට පදිංචිව සිටිනවා. අපිට දැනට ඉඩම් දෙනවයි කියලා අපිට අල්ලපු වසමට එහා පැත්තේ වසමක ඉඩම් දීනු සකස් කරනවා කියන අදහස් තමයි අපි දැනට දැනුවත්ව සිටින්නේ. ඉතින් මේ ගමේ ජීවත් වෙන මේ අපේ පවුල් සංඛ්‍යාව මේ උඩත්ව ගම තුල මේ සමිති සමාගම් සියල්ලේ සමාජිකත්වය ලබන ඒ වගේම ජීවනෝපාය වශයෙන් එතුමාලා සියලුම දෙනා උඩත්ව වෙල්ලේ ආයේ යම් කොටසකට හැර අනෙක් සියලුම දෙනාට මඩ ඉඩම් වශයෙන් ඉඩකඩම් තිබෙනවා. ඉතින් අපේ ජීවනෝපාය ගොවිතැන. අපි කිසිම කෙනෙක් රජයේ රැකිරක්ෂා කරන කිසිම පුද්ගලයෙක් අපි සතුව නැහැ. මේ පවුල් සියල්ලම ගොවිතැනෙන් ජීවත් වෙලා ජීවනෝපාය කරගෙන යන පිරිසක්. ඉතින් අපි හැමෝම බලාපොරොත්තුව මේ වසම තුල ජීවත් වෙලා මේ වසම තුලම නැවත පදිංචි වෙලා ඉඳීම තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් මේ අපි වගේම තමයි මේ දැනට මේ අපි අවතංගල යන මේ මෙහින් බැහැර යන පවුල් හැර මෙහි පදිංචිව සිටින පවුල් වලටත් මේ බලපෑම ඉතාමත් දරුණු විදියට බලපානවා. ඒ ඇයි අපි ගියහම පස්සේ ගමේ පිරිස අඩු වෙනවා. ඊට පස්සේ ගමට තියෙන හානි බොහොමයක් වැඩි වෙනවා. වල්ලාලි තර්ජන මේ සියල්ලම ඒ වගේ වෙනත් සතුන්ගේ ඇති වෙන හානි ඊට පස්සේ ගම තුල තියෙන රාජ්‍ය ආයතන සියල්ලකම වැසී යන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා එකම බලාපොරොත්තුව අපේ වගේම මේ අවතන් පවුල් වගේම තමයි මේ පවුල් මේ ගමේ සිටින අනිවිගේ හැමගේම අදහස තමයි උඩත්තව 912 ග්‍රාම සේවා වසමේ රාජ්‍යයට ආයත් ඉඩම් කොටස් තිබෙනවා. ඒ ඉඩම් කොටස් තුල අපි නැවත පදිංචි කරලා ඒ අයගේ ජීවත් වීමේ හැකියාව මේ සියලුම දේ රැක බලා ගැනීමේ බලාපොරොත්තුව තමයි මේ හැම කෙනෙකුම අදහස් වශයෙන් මම ප්‍රකාශ කරන්න බොහොම කැමතියි. ගෞරවභාවතුනේ ලේකම්තුනේ බණ්ඩාගාරතුනේ නොන්ලාසාරිය දෙනම අවසරයි. ඒ වගේම අපට අභිදිනේ පැමිණලා සිටින මාර්ගයේ ආවරණය කිරීම සඳහා මාර්ගයේ ගමන අවසරයි. මම සඳහන් කරන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උරත්තව 912 දක්ම වසමේ පෞද්ගලික කාලයේ වේදනාවක් ඇති වුණා නායෑමෙන් යංගල නායෑමෙන්. නමුත් අද විශාල පවුල් සංඛ්‍යාවක් කට ගෙවල් දොරන් ඉඩ කඩන් අහිමි වුණා. නමුත් මේ වෙනකොට ගම්මාන මෙම වසම ඇතුළතම ගම්මාන
කොටස් දෙකක් අපේ 912 වසමෙන් ඉවත් කිරීමේ ලියකියවිලි හදලා රීත්‍යානුකූල මට්ටමින් ඒගොල්ලන්ට දැනුම් දීලා දෙනවා. එක ගම්මානයක් මැදකලිය අනිත් ගම්මානයේ කොහෙද මොහාරිතද. නමුත් මගේ එකම ඉල්ලීම තියෙන්නේ මේ කොටස් දෙකේ ඉන්න අය උපන්දා පටන් ජීවත් වුණ මේ ගම්මානවල ඒ කොටේ ගොවිතැන්පත් කරගෙන ඒගොල්ලන් හරි හම්බ කරන්නේ කෑ බිව්ගේ ළමයා ඉස්කෝලේට යවුවේ අධ්‍යාපනය ලැබුවේ ඒ වාගේ සියලු දේ කටයුතු කරගෙන ඉවෙලා ජීවත් වුණ පිරිසක් තමයි මේ ගම්මානේ ඉන්නේ. එහෙමනම් අපිට මේ මිනිස්සු අපෙන් ඈත් වෙනවා කියන්නේ අතනම අපේ ගමට වෙන විශාල විනාශයක්. මොකද ජනගහනයකින් අඩු වෙනවා ඊට පස්සේ රටේ පවතින සංවර්ධන ක්‍රියාවලියන් එනකොට ඒ වගේමුත් අපි ආසන්න වෙනවා. මොකද අපිට ප්‍රධාන වශයෙන්ම මේ ගම්මාන මේ කොච්චර දුප්පත් වුණත් මේ ගම්මාන ඇවිල්ලා රාජ්‍ය මට්ටමින් අතරම හොඳ පොහොසත් ගම්මානයක් බවට පත් වෙච්ච ගම්මානයක්. මොකද මේකේ සබල් කන්දෝරු දිනනවා නම් ගාමිණී කාර්යාලය දිනනවා නම් පාසල දිනනවා නම් අපගේ ඉස්පිරිතාලය දිනනවා නම් මේ සියල්ලම වැහි යන තත්ත්වයට පත් වෙන ලකුණු තමයි දැන් අපිට පෙළපෙණී තියෙන්නේ. නමුත් මගේ එකම ඉල්ලීම තියෙන්නේ මේ අයට ඉඩම් දීලා මේ අඹගහකතර සහ මැදකලේ ගම්මානයේ ඉන්න අයට ඉඩම් දීලා වෙනත් ගම්මානයකට යවන්නේ නැතුව මෙම 912 වසම තුල ඉඩම් දෙන්න තියෙනවා. ඒවා ඒ රාජ්‍ය නිලධාරීන්ට අපි පෙන්නලා තියෙනවා මේ වගේ තැන් තියෙනවා. ඒව තැන් වලින් මේ අය මෙහෙන් පිටත් කරන්නේ නැතුව ඒ අයට ඉන්න ගණක් හදලා දෙන්න කියන ඉල්ලීම හැම කෙනෙක්ම කරලා දෙනවා. ඒගොල්ලෝ තිල්ලලා දෙනවා මේ වෙනතුරු ඒවා හා කියනවා වැය කියනවා. ඉතින් ඔළුව නමනවා. ඒ වෙලාවට රාජ්‍ය මට්ටමින් ඒවා මොන දේවල් සිද්ධ වෙනවද කියලා අපිට නීති අනුකූලව අපිට දැනගන්න නැහැ. ඒ වගේම තමයි මේ ගම් දෙකේ අය මෙහෙන් පිට කරනවා කියන්නේ ඊළඟට එතනින් පල්ලෙහාට ඉන්න අයටත් අර මේ මිනිසුන්ට වෙච්ච දෙතේම එන එක තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මොකද මේගොල්ලෝ අධීරයෙන් අධීරයට මේ වගේ ඉන්න මිනිස්සු අයින් කරලා වෙලා මේක විවසනයේට දාලා වෙලා මුඛාත් හරි මංගලයක් කරලා ඉවෙලා මේ මිනිස්සු ටික විනාශ කරාට පස්සේ මේ ගම්මානේ සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ජන ජීවිතය අඩාල වෙනවා. මේ මිනිසුන්ගේ ගොවිතැන්පත් අඩාල වෙනවා. කුඹුරු පිටිය අඩාල වෙනවා. මේ සියල්ලක්ම අපිට නැවත අපිට මේ දෙකොල්ලට මොනවා හරි සහනයක් සැලසලා මේ 912 වසම තුලම මේ අය රඳවා ගන්න හැටියට මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. රටේ ගරු ජනාධිපතිතුමාගෙන් වුණත් තමුන්නාන්සලා මේ එතුමත් බලයි එතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ මිනිස්සු කොහෙන්වත් අපේ 912 වසමෙන් පිට කරන්න එපා. මේ ගම්මානයේ තුලම රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන හැටියට මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊට අපිට පුළුවන් වුණා හැම උදව්වක් උපකාරයක්ම කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා වැදිලා ඉන්නවා. ඒ නිසා මේ මිනිස්සු මෙම ගම්මානයෙන් පිටත් කරන්න එපා කියලා ඉල්ලීම කරමින් මානීය වෙනවා. ඔබ සමට ස්තුතියි. බැලුම් පිළිගෙන අපේ ගම ලස්සන ගම්මානයක්. මේ ලස්සන ගම්මානයේ පෞද්ගලික නොවැම්බර් 24 වෙනිදාදී අපේ ගමේ එක පැත්තක් දැන් ඇරිලා තියෙනවා. ඒ කියන්නේ අපේ කන්ද වටා තිබුණු මේ ලස්සන ගම්මානයේ කොහොම වැටක් වගේ ලස්සනට තිබුණා. අපේ මේ වෙල්ලායක් මැද කන්පන්තිකින් වරුණු මේ ගම දැන් එක තැනකින් අපිට කැඩිලා තියෙන්නේ. මම හිතන්නේ එතන තමයි අපිට තියෙන ආපදාව. ගැන මේ ගමේ කිසිම ආපදාවක් විතර නැහැ. අපිට එතන ඒ කඩතොළු අඳුරගත්තොත් අපිට මේ ගමේ පදිංචි වෙන්න පුළුවන්. ඉතින් ආපදාවක් විතර නැහැ අපිට. ජලය ටික මේ සකස් කරලා පුළුවන් විදියට පාර හදා ගන්න පුළුවන්. අපේ මේ ආදායම් මාර්ග කුඹුරු ටික වතු ටික අපිට හදා ගන්න පුළුවන්. මේක මම දැන් රජයේ පැත්තෙන් ගන්න තීරණය ටිකක් වැරදිසාගතික තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේකෙන් අයින් කරන්න කියලා මේකෙන් කරන්න ඕනේ. රජයක් විතර කරන්න ඕනේ. අපිට මේකේ අවස්ථාව දෙන්න ඕනේ. අපි මේ ගොවිතැන් ටික රැක බලාගෙන. අපි කරපු මේ කර්මාන්ත ටික කරගෙන අපිට මේක ජීවත් වෙන්න අවස්ථාව දෙන්න අපිට නිදහස් තැනක් අපිට ලබා දෙන්න කියලා පුළුවන්. ඒ සඳහා ඉඩ තියෙනවා අපි ගන්න. මේ ඉදිරි පේන කන්දේ හොඳ ඉඩක් තියෙනවා මෙතන. අපි කරුණාකරලා ඉල්ලා සිටින්නේ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මේක නැතිවත් වෙන්න. මම හිතන්නේ මේක රාජ්‍ය අංශයෙන් හෝ කිසියම් තරකින් පසුබෑමක් අපිට පේනවා. මේ පසුබෑම අයින් කරන්න. මේක මොකක් හරි ඒක අපිකේ අනුකම්පාවයි. ඔබතුමා මේකට ගෙලින්ම මැදිහත් වෙලා මම 27 වෙනිදා මම හිතන්නේ මේ ඇවිද්‍යා අපේ ගමන ජනාධිපතිතුමා මම හිතන්නේ ඒකෙම निराකරණය වෙච්ච නැති කරුණු මේක ගොඩක් ඇති අපිට තේරෙන විදියට. ඒ ටික බලලා ඔබතුමා මේකට මැදිහත් වෙලා අපිට සාධාරණයක් කරන්න කියලා මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. පොඩ්ඩක් ඉස්සරහට එන්න ගනි. ඕ මෙන්න ඉස්සරහට. මෙහෙට වගේන්න.
මෙහාට මෙන්න. මේක මේ රජෙන් වගේ අපේ නවසීලා ගම්වාසී ඥාති හිතවල ඔබ සියලු දෙනාගේම මම මේ බගාපත්‍ර හිතන්නේ මම මේ පුච්චලික මම කියන්නේ මේ මගේ එන්ජිනස් එක මේ දුක නිසා මම 2000 මේ කියන්නේ මේ සබල් කාර්යාලයේ සුළු සේවකයෙක් හැටියට කම්කටොත් හැටියට සේවය කරා. සේවය කරලා මම විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම වැටෙමින් විශ්‍රාම ණයක් ගත්තා. විශ්‍රාම ණය ගත්තාට පස්සේ 2019 මේ ඒකල්ලා නිවාස හදන්න ගියා. නිවාස වැඩ ඉවර කරගන්නත් බැරිුණා. 2022 ආර්ථික ගැටලු හින්දා දැන් මගේ සම්පූර්ණ විශ්‍රාම වැටපයි ණයට කැපෙනවා. ඒ වගේම මට අක්කර එකමාරක පමණ කුඹුරක් තිබුණා. කුඹුර මේ වික්ටෝරියාවෙන් යට වුණා. ඔය බැංකුව මොකද්ද? බැංකුව මොකද්ද? මම කඳුරට බැංකුවේ. කඳුරට බැංකුවේ. ඊට පස්සේ දැන් වික්ටෝරියාවෙන් මම කුඹුර අක්කර එකමාරක යට වුණා. දැන් මම දරුවා 4 දෙනෙක් එක්ක මම අසරණ වෙලා. මගේ දුකනවිල සමහරවිට මම මේ ගමේ හිටියට ඔක්කොම හිනා වෙලා හිටියට මම අන්තිම අසරණ වෙලා ඉන්නේ. මොකද මට කුඹුරේ ආදායමක් නැහැ, විශ්‍රාම වැටුම ආදායමක්. මම මේ දරුවෝ දෙන්නේ ඉන්නවා. ඒ වගේම මගේ පවුලේ 4 දෙනා ජීවත් වෙන්න බොහොම අසරණ තත්ත්වයේ ඉන්නේ. ඒක මම රජයටත් ඉල්ලනවා මේ ගමේ සියලු දෙනාටම මම ඒක දන්නවා. මේක ඔයාලාගේ විශේෂ අවස්ථාව මොකද මේක මෙතනින් කොහොම හරි දැන් අර ගොඩ යන්න ඕනේ කියලා පරමාර්ථයක් තියෙනවනේ. මේ වචනෙන් ගොඩ යන්න ඕනේ. ඔයාලාගේ ඉල්ලීමෙන් ගොඩ යන්න ඕනේ කියලා හිතාගෙන තියෙන එක පැහැදිලිවම කියන්න. එනම් අපේ සමිතියේ නිලධාරී මණ්ඩලයෙන්ද පැමිණෙන ජනමාධ්‍ය ඔබතුමාගෙන්ද සමාජික මාතෘකාවෙන් අවසරයි. ඇත්තටම මේ දැනට මාස 4කට මේ කුස්සා කුණාටු නිසා අපේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ 4ක ප්‍රාදේශීය ලෝක ලේකම් කොට්ටාසයටයි නමසින්දුලා උඩන්තව ග්‍රාම සේවක වසමේ හිටපු එතනින් යාපත්තේ වසමේ හිටපු 37 දෙනෙක් විතර නෙළුම්මල ගම්මානේ මිය ගියා. ඊට පස්සේ මේ ගම්මානේ අසරණ වුණා මේසු පවුල් 20ක් විතරනේ. නමුත් ඒ කට්ටියට නැවත පදිංචි වීම සඳහා ජීවත් වීම සඳහා මේ ගමේම ඒ කට්ටියගේ තියෙන කුඹුර පිට තියෙනවා ඒවා වැඩ කරගෙන යාදී ජීවත් වෙන අතරම අපේ ගමේ අපේ මේ දුගී දුප්පත් ජනතාවට සම්පතක් වැනි අපේ මුල්ල ගෝවල තියෙනවා. ඉතින් අපිට මේ ඇත්තටම මේ රාත්‍රියක වුණත් ලෙඩ දුකක් වුණොත් මහියංගනයට අසලකට යන්න රුපියල් 5000ක් වියදම් කරන්න. ඒක නිසා අපි මේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා අපේ මේ රෝහලේ තියෙන මේ වෛද්‍යවරුන්ට ඉන්න නිලධාරිවාස කඩිගොස් තියෙනවා. ඒ ටික අලුත් වැඩියා කරලා මේ මිනිසුන්ගේ පහසු සඳහා මේක සකස් කරලා දීමට රජයෙන් ඉල්ලීමක් කරන විදිහට මම ඔබතුමාගෙන් කරුණික ඉල්ලා සිටිනවා. ඔව්. හරි. එතකොට මේ අපිට මං හිතන්නේ යම් නිලධාරියෙක් මේ පාර දිගේ මේ ගමට පිවිසෙනවා නම් මං එනකොට උදේ බලාගෙන ආවේ තියෙන රජයේ ආයතන මං හිතන්නේ අංග සම්පූර්ණ ගමක් කියලා කිව්වොත් නිවැරදිනේ. උඩත්තව කියන්නේ අංග සම්පූර්ණ ගමක්. දැන් ඒ අංග සම්පූර්ණ ගමෙන් ඔයාලා ඉවත් කරන්න තීරණයක් ගන්න එකේ ඔයාලා විරෝධතාවය ප්‍රකාශ කරනවා මෙහෙමයි අපිට අවට දෙන්න කියලා. දැන් ඔයාලා මෙතන මේ දෙන්න පුළුවන් ස්ථානත් ඔයාලා මේ මොකද්ද මේ තෝරගන්න තියෙන්නේ. රජයේ මේ රක්ෂිතයක් නේ රක්ෂිතයක්ද මේ රජයේ මේ වසම තුලම තියෙන අර මේ පේන වෙල්ඩායට උදින් තියෙන කඳු යාය නේද? එතකොට මං හිතන්නේ මේකේ මේ ගම පිහිට වෙලා තියෙන හැටියට ඇත්තම කියනවා මම ලංකාවේ ගම්මාන කීපෙට ගිහින් තියෙනවා. ඇත්තම කියනවා නම් අංක එකේ ලස්සන ගමක් මේක. මම දන්නේ පහුගිය කාලේ ඇස්වහක් වදින්න ඇති. හරි. එතකොට මේකේ දැන් රජයට ඔයාලා ඉල්ලීම් කරන රජයට ඉටු කරන්න පුළුවන් ඉල්ලීම තමයි ඔයාලා යොමු කරලා තියෙන්නේ. පැහැදිලිව කියන්නම් මේ. මොකද එක පැත්තකට තියෙනවා යහංගල. මේ පැත්තෙන් තියෙන පොඩි කඳු පෙළක් තියෙනවා. යහංගල කඳු පෙළෙන් ආපු නායෙන් එක ගමක් අර පැත්තේ විනාශ වුණා මේ පැත්තෙන් විනාශය වෙලා බාගෙට නැවතිලා තියෙනවා. නේද? මං හරිද? එතකොට බටු ඔයාලගේ ඒ විනාශ වෙලා ඇවිල්ලා 160ක් විනාශය තව 40ක් ඉතුරු වෙලා තියෙනවා. තව එදා පැයක් විතර තව වැස්සනම් ඒ 40ක් ගිහිල්ලා.
දැන් නැවත බලාපොරොත්තු වෙන සමහර විට දැන් අර මේ ආයේ වැස්ස ඒ වගේ වැස්ස සාමාන්‍ය වැස්සක් වැස්සොත් ඒ ටිකත් ගලවගෙන ඉන්න ජීවිත ටික බිලි අරගෙන ඒ ගෙවල් ටිකත් ගලවගෙන යයි කියලා අදහසින් තමයි ඉන්නේ. හරි. තව එකක් තියෙනවා. ඔයාලගේ ඉල්ලීම තියෙන්නේ මොකද්ද? Taman හදාගන්න තැන ගෙවල් දොරවල් නම් ප්‍රශ්නයක් නෑ. අපි කොහොම කියලා පැලක් හදාගෙන හරි ඉන්නවා කියමුකෝ. ගොවිතැන්. ඒ වගේම හදාපු ගස්කොලන් තියෙනවා. ආදායම් මාර්ගයක් තියෙනවා. රැකියාවක් තියෙනවා. තමන්ගේ ඥාතියෝ ඒ වටේම ඉන්නවා. ඒ අලුතින් ඒක පටන් ගන්න ගියොත් එහෙම හරිද? එතන ගැටලුවක් එනවා නේද? ඒ කියන්නේ බිඳුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. නමුත් මෙතන රජයට පහසුවක් තියෙනවා. මෙතන ගමේම තියෙනවා විසඳුමක්. මෙතන ගමේ මෙහා පැත්තේ නැගෙනහිර පැත්තේ නේද? නැගෙනහිර දිහාවට තියෙනවා ඔය කියපු රක්ෂිතයක් තියෙනවා. ඒ රක්ෂිතේ මම හිතන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ ගමේ මිනිස්සු වෙනුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවද? කරලා. කොහාටද ඉල්ලීමක් කරේ? ප්‍රාදේශීය ලේකම්තුමියට ඉල්ලීමක් කරලා තියෙනවා. ඊතර මහදිසාපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙනවා. මේ අපගේ දිස්ත්‍රික්කයේ මේ മന്ത്രിතුමාට බස්නායක මහත්මයාට ඉල්ලීමක් කරලා තියෙනවා. මේ අය හැම කෙනෙකුට ඉල්ලීම් කරලා තියෙනවා. වාචිකව අපි මෙතන පෙන්නලා අතින් පෙන්නලා ඉස්කෝලේ පිටිපස්සේ ඉස්කෝලේට දෙන්නම් පැමිණලා තියෙනවා. කට්ටිය රාජ්‍ය නිලධාරී. ඒ අවස්ථාවේ අපි එයාට මේ අතින් දික් කරලා පෙන්නලා තියෙනවා ඉස්කෝලේ පිටිපස්සේ ඉඳන් මේ ඊඩම් ටික සම්පූර්ණම තියෙන්නේ. ඉතින් එතන තමයි ග්‍රාම සේවා කාර්යාලය, ස්පිරිතාලය මේ සියලු රාජ්‍ය ගොඩනැගිලි තියෙන්නේ. එතනින් ඒ ඔස්සේ තමයි ඊඩම් ටික ප්‍රමාණය තියෙන්නේ. ඉතින් මේ පවුල් 100 සම්පූර්ණයෙන්ම අපි කියන්නේ අක්කර ගණන් ඉඩම් අවශ්‍ය නැහැ අපිට. අපේ ඉඩම අපිට භුක්ති විඳින්න දෙන්න තිබුණු ඉඩම භුක්ති විඳින්න නැති වෙච්ච ඉඩම නැහැ. තියෙන ඉඩමේ අපිට භුක්ති විඳින්න දෙන්න. ඊට අමතරව අපිට ඒ අර ඉන්න බැරි වැහි කාලට පොඩි නිවසක් හදාගෙන හරි ඉන්න පුළුවන් පරිසරයක් අපිට ඒ සීමාවේ අක්කර ගණන් අවශ්‍ය නැහැ. පර්චස් ගණන් හරි දීලා ඒ ඉන්නේ පවුල් 100 ඒකෙම පදිංචි කරලා දෙන එක තමයි අපි ඉල්ලන එකම ඉල්ලීම. ඔය වර්ෂා කාලයේදී. වර්ෂා කාලේ. මොනවාද? තරණ හින්ද කන්ද කියන්නේ. තරණ හින්ද කන්ද. ඔව් ඔව්. ඒක තමයි පදිංචි ඉල්ලීම් කරන්නේ. ඒ ගමේ මිනිස්සු හැමෝටම දෙන්න පුළුවන් ඉඩම් ප්‍රමාණයක් තියෙනවද? තියෙනවනේ. ඔව් අපි මේ ගමේ මිනිස්සුන්ගෙන් මේ ඉල්ලීමක් කරන්නේ නැත්නම් කියනවනම් අතික ජනතුමා මෙහා ජනතුමාට වචන පහ කරන අපේ ගම්මාන වෙනුවෙන් කතා කරන්නේ. ගම්මාන මිනිස්සු දසදහසක් විතර නමුත් වචන පහක් කතා කරන්න තත්ත්වයක් උදාගෙන තිබුණේ. අපිට එන කනගාටු නමුත් අපේ ප්‍රශ්නේ ඔය ජනතුමාට කතා කරන්න විදියකුත් තිබුණේ. පැමිණියා අපෝ ගියා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ පරිසර හරි අපිට ආරක්ෂා කර දෙන්න රටේ ජනතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. හරි. මම ඇත්තට පියසෙට අතුළු ගම්මේ සිටියේ වෙයි. ඒ වුණාට දැන් මට කියන්න ඕනේ අපි 912 වශයෙන් මේ කොටස ගියොත් අපි රැඳී ඉන්න සුළු කොටසක්නේ අපි ඉන්නේ. ඊපස්සේ අපිට පාසල අහිමි වෙනවා, රෝහල අහිමි වෙනවා. ඒ අතරතුරේ දැන් අපේ ඇත්තම තරුණයෝ ඉන්නවනේ ගමේ විශේෂයෙන් තරුණයෝ. ඊට පස්සේ වෙන්නේ ජන ශූන්‍ය වුණාට පස්සේ ඔවුන් නීති විරෝධී වැඩවලට යොමු වෙනවා වැඩි වෙනවා. ප්‍රතිශතය වැඩි වෙනවා. එතකොට කුඩා දරුවන්ගේ ආරක්ෂාව, කාන්තාවගේ ආරක්ෂාව නැති වෙලා යනවා. අපිට දැන් අපි ඉල්ලන්නේ කනිෂ්ඨ විද්‍යාලය පැත්තේ තියෙන තරුණ හිණ රක්ෂිතයනේ. ඒතකොට දැන් අපි වෙනකොට ප්‍රාදේශීය ලේකම්තුමිට මිනිපේ දැනුම් දීලා තියෙනවා ඒක ලිඛිතව. ඊට පස්සේ මහදිසාපතිතුමාට දැනුම් දීලා තිනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී බස්නායක මහත්මයාට දැනුම් දුන්නා. නමුත් ප්‍රතිචාරය අපිට තාම නැහැ. ඊට පස්සේ අපිට දැන් ගිය සතිය අපිට ඊටපස්සේ හම්බ වුණා මේ කවුද මහදිසාපතිතුමා. එතකොට අපි ඒ වෙලාවේ කතා කරනකොට කිව්වේ මේක ගැසට් කරපු රක්ෂිතයක් හදලා නිදහස් කරන්න අපහසුයි කියලා. මම කියන්නේ දැන් ඒතර අපි මිනිස්සු ගමෙන් පිට කරන එකද වටින්නේ මේක රක්ෂිතය කියලා නිදහස් කරගන්න බෑ කියලා ඒක දීලා අපිව මේ අර මිනිස්සු ටික අතෙන්ට ගිහින් දාන එකද යුතුයකම. ඒ කියන්නේ අපිට මේක නිදහස් කරලා දීලා හැකි ඉක්මනින් මේක අද හෙට කියලා අපිට බලන්න ඉන්න බෑ. මොකද මේ මිනිස්සු ටික අර පැත්තේ පදිංචි කරොත් අපිට මේ අත්වෙන ඉරනම ඊටාම කියන්න බැරි තරම් මේ ලොකු ඉරනමකට අපි අත් දෙන්නේ. කියන්නේ මේ ලොකු පීඩනයක් වෙන්නේ. මොකද අපි සමාගම් මේකේ මේ පවුලක් විතර අපි එකට ජීවත් වෙන මිනිස්සු ඒ හැමදේම අපිට නැති වෙලා යනවා. අපි ඉල්ලීමක් කරන්නේ ජනාධිපතිතුමා ඇත්තටම ඔබතුමා මේක සමහරට බොහෝ දුරට ජනාධිපතිතුමාට මෙයයි පණිවිඩය. එකම ඉල්ලීම තමයි 912 වසමින් ඉවත් කරන සියලුම පවුල්. පළවෙනි දෙවෙනි තුන්වෙනි කොහොම අධියරකින් හරි ඉවත් කරන සියලුම ජනතාව ඒ උදත්තව බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඉහළින් තියෙන තරණ හීන රක්ෂිතයේ පදිංචි කරලා ඔවුන්ගේ ජීවපායවර්ග සකස් කරලා නැවත ඔවුන් අර යථා තත්ත්වයට අරගෙන මේ ගම තුළම හැදෙන්න සලස්වන්න කියලා. මේ අපි මේ ඉල්ලීම කරන්නේ ඇත්තටම අපි මේ ගමෙන් ඉවත් කරන පවුල් වෙනුවෙන් තමයි මම මේ ඉල්ලීම කරන්නේ. අපිට දැනට ලබා දෙනවා කියන ඉඩමේ පර්චස් 20ක ඉඩමක්.
හරිද? ඊට පස්සේ අපිට දැනට රජයෙන් දෙන දීමනා වලින් අපි දැනට ජීවත් වෙනවා. තව මාස කිහිපයක් යනකොට මේ දීමනා සියල්ල අපිට නැති වෙලා යනවා. අපි මේ ඉඩමේ පදිංචි වුණාම පර්චේස් 20ක්. පර්චේස් 20 ගේ හදපුවාන් පස්සේ අපිට ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරන වටපිටාවක්, අවශ්‍ය මුදලක් නැත්නම් අවශ්‍ය ගොවිතැනක් බතක් කරගන්න අපිට කිසිසේත්ම නැහැ. අඩුම තරමේ අපිට ඒ බිමේ පොළේ පස්වක් කන්න ගේ හදපුවාම පස්වක් ඉතුරු වෙන්නේ. ඒ වගේ පොඩි කොටසක් නේ අපිට තියෙන්නේ. අපිට වැටෙන් වැටට විකියම් බීත්තේට වගේ තමයි මේ පර්චේස් 20 කියන එකේ ඉඩම් ප්‍රමාණය හම්බ වෙන්නේ. ඉතින් අපි කියන්නේ අපි මේ ළඟ මේ පත් කරගත්ත ආණ්ඩුව අපි ඡන්දය දීලා පත් කරගත්තේ മന്ത്രിවල පාර්ලිමේන්තුව සම්මත කරගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 දෙනෙකුගෙන් සංයුක්ත කරලා අපි මේ පාර්ලිමේන්තුව හදලා තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් අපිට මෙවැනි දෙයක් සම්මත කරලා අපි වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කරන්න බැයි නම් අපිට මේ පාර්ලිමේන්තුවෙන් ඇති වැඩකුත් නැහැ. ඒකයි අපි කරන්නේ. ඔබතුමාලා හැම කෙනෙක්ම මන්ත්‍රීවරු දිසාපතිවරු මේ හැම කෙනෙක්ම අපි ගැන හිතලා අනුකම්පා කරලා අපි ඔබතුමාගෙන් කායින්වත් රජයෙන් ඉල්ලීමක් කරන්නේ අපි මෙච්චර කාලයකට ඉල්ලන කාලත් නැහැ. අපිට ආයේ ඕනෙත් නැහැ. අපිට මේකේ පදිංචි කරලා අපේ තියෙන ඉඩ කණන් වල භුක්තිය දෙන්න දීලා අපේ ජීවනෝපාය කරගන්න අපි ඉඩ හරින්න කියන හැටියට මම නැවත වාරයක් දහගාපත්ව වැඳලා ඉල්ලීමක් කරනවා මේ වෙලාවට. අපිට විවිධ ලෙසහරි ඇවිල්ලා කියනවා මේ කඳු වැටිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් කඳු වැටියක් ඒ නිසා මේක ගැසට් කරලා තියෙන ඒක නිදහස් කරලා දෙන්න බෑ කියලා. නමුත් මේට වැඩිය නිදහස් කරගන්න බැරි දේවල් පාර්ලිමේන්තුවේ නිදහස් කරලා තියෙනවා. මොකද ඕනම ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ කැබිනට් එකක් තියෙනවා ඒ කැබිනට් එකට දාපු ගමන් ඒකේ අනිවාර්යයෙන්ම මේක වන් රක්ෂණයට යොමු කරලා වන් රක්ෂණ නිලධාරී කෙනා ලැබෙන්න මොකද්ද මේකට කරන්න පුළුවන් මොකද ඔයාලා මේක දෙනවද නැද්ද ඉන්නවන්ද එහෙම නැත්නම් මේකට මොකද්ද කරන්නේ කියලා මේ ඔක්කොම විස්තර ටික අරගෙන වෙලා හරි වාර වෙනනම් අපි මේක පාර්ලිමේන්තුව දාලා මේක කැබිනට් තීරණය කරගෙන අපි මේක තියෙන මේ ඉඩම් ටික බෙදලා දෙන්න කියලා කැබිනට් එකෙන් මේ තීරණය කරගන්න පුළුවන් ඉතින් ඒ වගේ දෙයක් හරි කරලා කැබිනට් අනුමැතියක් අරගෙන හරි මෙන්න මේ අපි කියනවා මේ ඉඩම් ටික මේ අහිංසක ජනතාවට ලබා දෙන්න කියලා නැවතත් මම ඉල්ලීමක් වශයෙන් කරනවා. අපි වෙනුවෙන් අපි ගැන හොයලා බලලා මම හිතන්නේ මේ තුවක් කාලයක් මේ ප්‍රජාශාලාව තුළට ඇවිල්ලා මේ අපේ ගැන ගැටලු සම්බන්ධව අපි අතරම විවිධ මන්ත්‍රීවරු අපෙන් මොනවාන් දෙයක් හෝ ප්‍රතිලාභයක් ලබා ගන්න පුද්ගලයෙක් ඇවිල්ලා අපේ මෙතන කතා කරා මිසක අපි වෙනුවෙන් ඉදිරිපත් වුණු පුද්ගලයා එකම පුද්ගලයා තමයි මෙතුමා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ කියන්නේ මේ ප්‍රජාශාලාව තුළ ආවනම් ආවේ ඡන්ද කාලෙට ඡන්දයක් ඉල්ලන්නේ. එහෙම නැත්නම් තවත් මොනෑම හෝ දෙයක් අපෙන් දැහැගෙන යන්න ලබාගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් පමණයි අපේ ප්‍රජාශාලාවේ දොරෙන් ඇතුල් වෙලා අපිත් එක්ක සාකච්ඡාවක් කළා. එතුමාට වාසියක් වෙන ආකාරයට කතා කරලා කියා මිසක අපිට වාසියක් වෙන්න අපිට යමක් මේ දෙන්න අපිට වෙන්න යන හානිය ගැන කතා කරන්නේ කිසිම පුද්ගලයෙක් මේ වෙනකන් මේ දිට්ඨ අසිලුකුණාටුවෙන් පස්සේ මේ වෙනකන් ආපු එකම මාධ්‍යවේද නැත්නම් අපේ මහත්මයාට මම හිතන්නේ දෙහිම ස්තුතිවන්ත වෙන අපි සියලුම දෙනාට අපි ගැන අනුකම්පා කරලා මේ කටයුත්ත අපිට කරලා දෙන්න කියන හැටි ඔබතුමාගෙන් බගෑපත් ඉල්ලීමක් කරනවා අපි මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි ඔබතුමා අපි වෙනුවෙන් මේ ස්ථානයට පැමිණියා. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මම නැවතත් ඔබතුමාලාගෙන් මම ඉල්ලා සිටිනවා අතිගරු ජනාධිපතිතුමනි මේ කාරණාව දෙස ඔබගේ සානුකම්පිත අවධානය යොමු කරන්න ඒ වගේම ජනාධිපති ලේකම්තුමනි ඒ වගේම මිනිපේ හසලක ප්‍රදේශයේ මේ ගමට සම්බන්ධ රාජ්‍ය ආයතන නිලධාරි මහතුරුන්ගෙන් කාර්මිකලා සිටිනේ මේ මිනිසුන්ට උදව් කරන ලෙස ස්තුතියි